උෂන්නයාගේ මේ දවස්වල සෝෂල් මීඩියා වල සමුනැලිගේ කවුද කියලා හැමෝම හොයනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් අපිට කියන්න. මගේ දුව. මලකි දුවේ සිනමා පටේ මංගල දර්ශනයට අපි සම්බන්ධ වෙච්ච දාවේ අපිත් එක්ක ඉන්නවා සමුනැලි පොන්සේකා. කොහොමද කිව්වේ? හොඳයි. ජීවිතේ හොඳයි. මලකි දුවේ සිනමා පටේ ගැන අක්කට මොකක්ද අපිට කියන්න තියෙන්නේ? ඇත්තටම මට ස්ක්‍රිප්ට් එක ලැබුණාම මට හිතුනේ හරියම ප්‍රෝග්‍රෙසිව් කතාවක් මේකේ තියෙන්නේ. මේ වෙලාවේ සමාජයේ කතා වෙමින් තියෙන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවට මේ වගේ සිනමා පටයක් ශ්‍රී ලාංකේය සමාජයට ඉදිරිපත් වෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒ වගේම ලස්සනට ලියවිලා තිබුණා. ගොඩක් සංකීර්ණතා කතා කරාට ඒක හරි සරලව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න හරිම ලේසි චිත්‍රපටයක්. ඒ වගේම තමන් කොහේ හරි තැනක හිර වෙලා ඉන්නවා නම් මතවාදීම විදිහට ඒවා කඩලා දාලා චුට්ටක් එහයින් තව එහයින් ලෝකයේ දිහා සම්බන්ධතාව දිහා ජීවිතය දිහා බලන්න උදව් වෙන චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. මෙච්චර හැඟීම්බර චිත්‍රපටයක් කරද්දී ඒක අක්කට අභියෝගයක් වුණා නැද්ද? හැම නිර්මාණයක්ම අභියෝගයක් ඉතින් අපිට ලැබෙනවා. ඉතින් ඒක ඒ අභියෝග බාර ගන්න තමයි අපි මේ දේවල් ගැන හදාරමින් මේ දේවල් පරිශීලනය කරමින් ඉදිරියට යන්නේ. ඉතින් මේකත් ඒ වගේ එක නිර්මාණයක් තමයි. කුෂන්යාගේ රංගනය ගැන අක්කට මොකද්ද කියන්නේ? කුෂන්යාගේ රංගනය අති විශිෂ්ටයි. ඒ කියන්නේ ඇත්තටම එයා හරි අවංකව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එයා ඒ කරන්නේ. මේ කියන්නේ එයාට හිතෙන එයා වෙන කොහෙවත් ඔළුවේ තියාගෙන කරන එකක් නෙමෙයි. ඒ සාරය යාගේ තියෙනවා. ඉතින් ඒ සාරය තවත් වැඩි දියුණු කරගන්න එයා දේවල් හොයාගෙන යයි කියලා මම විශ්වාස කරනවා. මම ඉන්නවා ඉතින් ඉස්සර යනවා. උෂන්නයාගේ මේ දවස්වල සෝෂල් මීඩියා වල සමුනැලිගේ කවුද කියලා හැමෝම හොයනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් අපිට කියන්න. මගේ දුව. මගේම අයියාගේ දුව. මගේ දුව වගේ තමයි. අක්කයි මොනවාද මේ දවස්වල ඉදිරියට එන්න තියෙන නිර්මාණ? නිර්මාණ කීපයක් එළියට එන්න තියෙනවා. ලලිත් රත්නායකගේ ඩෙල්ෆ් කියලා නිර්මාණයක් එළියට එන්න තියෙනවා. වෙනදී රුස්ති ජයසුන්දරගේ නිර්මාණයක් එළියට එන්න තියෙනවා. මලකි දුවේ නුඹ දැන් එළියට ආවා. ඒ වගේම ප්‍රසන්න ජයකොඩිගේ අලුත් චිත්‍රපටය රංගපෑවා. ඔය වගේ වැඩ ටිකක් තියෙනවා. ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි ඔයාලට.